to my YouTube channel. ඉතින් ඔයා අලුතෙන් මගේ YouTube channel එක බලන කෙනෙක් නම් මං සංචු. ඉතින් ඔයාවත් අපේ YouTube family එකට හරි ආදරෙන් පිළිගන්නවා. අද මං අරන් ආවේ අපි මගේ යාළුවොත් එක්ක කැන්ඩි කියපු කැන්ඩි vlog එක. එහෙනම් අද දවස කොහොම ගෙවෙයිද කියලා අපි බලමු. මෙන්න මේ පුංචි cute earrings දෙක තමයි මම ගත්තේ. දැන් අපි දඹුල්ලෙන් නුවර බස් එකකට නැග්ගා. ඉතින් මේ යන ගර්ල්ස් ට්‍රිප් එක ගැන කිව්වොත් මාසෙක ඉඳලා ප්ලෑන් කරනවා අපි. ඒත් ඉතින් අද තමයි යන්න හම්බුනේ. අපිත් එක්ක යන්න අපේ සෙට් එකේ තව කිහිප දෙනෙක් අඩුයි. එයාලා එක්ක තව පාරක් අපි වෙන දවසක නුවර යමු. මම මෙයාලත් එක්ක යන දෙවෙනි ට්‍රිප් එක. කලින් අපි එකපාරක් අනුරාධපුරේ ගියා. හැබැයි එතකොට මම මගේ YouTube channel එක පටන් අරන් තිබුණේ නැහැ. මේ ඔයාලට පේන්නේ රංගිරි දඹුලු රජමහා විහාරය. ඔන්න ඉතින් අපි ටික නුවරට ලම් වෙනවා. බලන්න මේ කඳුර ලස්සන. ඉස්සර මං චෝටි කාලේ මට ඕනේ වුණා මේ වගේ කඳු මුදුනක ගෙයක් හදන්න. ඔන්න ඉතින් අපි නුවරට ආවා. අපි මුලින්ම ගියේ තලදා මාලිගාවට. අපි ගියේ සෙනසුරාදා දවසකනේ. පේනවනේ ඉතින් සෙනග ගොඩාක් කට්ටිය ඇවිල්ලා හිටියා. අපි මුලින්ම සපාතු ටික ගලවලා තියලා ඊට පස්සේ මල් පූජා කරන්න යනවා. නුවර ආවොත් මොන දෙයකටත් කලින් දාන්ත ධාතුන් වහන්සේ වන්ද පුදා ගන්න අමතක කරන්න එපා. කොටයි නෝනේ දෙන්නේ. අනේ පැත්ත බලන්න. අපි එළියට එද්දී බලන්නව කාවද හම්බුනේ කියලා. එයාලා කෑම කනවා. එතන වීඩියෝ එකකුත් ගන්න බැලුවා. ඒ වුණාට ඒක හරි ගියේ නෑ. එයාලා එතන ඉගිලෙන්නේ නෑ. මං හිතන්නේ එයාලට මේ මිනිස්සු දැන් පුරුදු වෙලා. දැන් නම් හොඳටම බඩගිනි. ඊට කලින් අපි ආවා ක්වීන්ස් හොටෙල් එක ගාවට. අර වයිරල් යන ෆොටෝ එක ගන්න. කැන්ඩි ඇවිල්ලා ඉතින් මෙතන ෆොටෝ එකක් ගත්තේ නැත්තම් වැඩක් නෑනේ. ඉතින් මෙන්න මේ වගේ ලස්සන ෆොටෝ ටිකක් කැප්චර් කරගන්න මට පුළුවන් වුණා. ඔයාලා මොකද හිතන්නේ? ඒක ලස්සනයි නේ? ඔන්න අපි කෑම කන්න ආවා. මේ වෙද්දි නම් හරිම බඩගිනි, හරිම මහන්සි. මොකද අපිට ටිකක් ඇවිදින්න වුණා හොඳ රෙස්ටොරන්ට් එකක් හොයාගන්න. කැන්ඩි එන්න ප්ලෑන් කරද්දිම මගේ ඔළුවේ අයිඩියාස් ටිකක් තිබුණා. ඒකින් එකක් තමයි ලස්සන view එකක් තියෙන, crowd එක අඩු, නිදහස් රෙස්ටොරන්ට් එකක් හොයාගන්න එක. ඉතින් ඒ අයිඩියා එකට ගැලපෙන්නම තැනක් අපිට හම්බුණා. I'm so happy. ඔයාලට පේනවද මගේ මූණ දැක්කාම? ඔන්න ඉතින් අපි හරි දැන් එන්න මාත් එක්ක කෑම ටික ඔඩර් කරන්න. මම රෙස්ටොරන්ට් එකේ නම කිව්වේ නෑනේ. මේ level 4 restaurant කැන්ඩි. ඔයාලත් කැන්ඩි ආවම මෙතනට ඇවිල්ලා බලන්න. ඒ වගේම කැන්ඩි වල තවත් ඔයාලා දන්න හොඳ රෙස්ටොරන්ට් තියෙනවා නම් කමෙන්ට් කරන් යන්න. ඊළඟ පාර ගියාම මාත් ගිහින් බලන්න ඒවටත්. ඉතින් ඔතනින් හොම්බ දාන්න. මේ ඉන්නේ අපේ නිසංසරන්
නංගි මම යාළුවෝ කිව්වට දෙන්නම මට වඩා අවුරුදු 2ක් බාලයි. ඒ දෙන්නම සිලෙක්ට් වුණේ කැලණි කැම්පස් එකට. මං තනියම කොළඹ. අවුලක් නෑ ඉතින් ෂේප්. කැම්පස් ගියාම ඉස්සරහා බ්ලොග් වලින් සමහර විට අපි සෙට් එක ඔයාලට ආයෙත් බලාගන්න පුළුවන් වෙයි. හරි ඔන්න දැන් කෑම ටික නම් ආවා. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. ඔන්න ඉතින් අපි දැන් කෑම ටික කෑවා. ඔඩි දැම්මම කවන්නේ. අපි කෑම කාලත් ඉවරයි. දැන් අපි යන්නේ කොහෙද? KCC. මගේ ප්ලෑන් එකේ KCC එකටත් යන්න ඕනි කියලා අයිඩියා එකක් තිබුණා. හරි. දැන් අපි බලමුකෝ අපි ගිහින් මොකද කරන්න කියලා. බෑ. ඔයාලා මොකද හිතන්නේ? අපි නීරා බැලුවද නැද්ද? හරි. අපිට ටයිම් එකක් තිබුණේ නෑ බලන්න. මොකද ආපහු ගෙදර යන්නත් පැය 2:00මාරක් විතර යනවනේ. ඒ නිසා ඉතින් අපි බැලුවේ නෑ. අපිට වෙලාව නෑ. මේ වීඩියෝ ගේම්ස් කියනවා. ඊට පස්සේ අපි නොලිමිට් එකට ගියා. ඇතුළට යද්දිම අපේ ඇස් ගියේ මෙන්න මේවට. කොහොමත් කැම්පස් යන්න කලින් මේ බෑග් එකකුත් ගන්න ඕනනේ. ඉතින් මං මේ කැම්පස් යන්න කිට්ටු වෙලා මං ගන්න බඩු මුට්ටු ටික පෙන්නන්න ඔයාලට vlog එකක් අරගෙන එන්නම්. ඉතින් මගේ වීඩියෝත් එක දිගටම රැඳිලා ඉන්න. තේන ඔයක ලස්සන මොන කා පාටද වැඩිම ලස්සන මං හිතන්නේ මේක ලස්සන හැබැයි චූටි එහෙනම් මම නීල් ගන්න නැතුව මොන පාටද හොඳ කමෙන්ට් කරන්න ගයිස් කියන්න ඒ මේක නම් ලස්සනයි නේද?
ඒක හරි කියුට් හලෝ. කොළ පාට මේක කියන්නේ කොළ පාට ඔක්කොම. ලස්සන තෝඩු කලෙක්ෂන් එකක් තිබ්බ ළමයි හරිම ලස්සනයි. හරිද? මේ මම මහ මෝඩෙක්. මං ගන්නත් ගිහින් ආයෙත් ඕනේ නෑනේ කියලා මේ තියලා ආවා. මේ වීඩියෝ එක එඩිට් කරනකොට තමයි මට හිතෙන්නේ අපරාධේ ගන්න තිබ්බේ කියලා. මං ආසාවෙන් හිටියේ මෙන්න මේ දෙකට. අපරාධ ෂෙක්. අර හලෝ දෙවියන් තියෙන මේ වගේ ඔන්න ඉතින් ඒ ටිකත් අරගෙන අපි ආවා ඊළඟ ෆ්ලෝ එකට. පේනවනේ ඉතින් VR ගේම් සෝන් එකකුත් තියෙනවා. ඉතින් අපිට තව ගේම්ස් කරන්න වෙලාව තිබුණේ නැහැ. මොකද මේ වෙද්දිත් වෙලාව 2:00ට 3ට විතර ඇති. මේ ඉතින් අපි තනියම නුවර ආපු පළවෙනි වතාවනේ. ඉතින් රෑ වෙනකන් ඉන්නත් බැරි නිසා ඉක්මනට මේ ටික බලාගෙන ගියා. තව ඔතන ඔය ඇන්ටිලා වගේ ෆොටෝස් ගත්තේ. අපි එතනත් ලස්සන ෆොටෝස් ගොඩාරියක් ගත්තා. වීඩියෝ රෙකෝඩ් කරලා මේ පැත්ත හරවන්න බෑනේ. ඔව්. කොහෙන්ද යන්නේ? මෙහෙන්නේ. හරි. ඔන්න ඉතින් වීඩියෝ එකේ අන්තිමටම ඇවිත් ඉතින් නුවරගේ දවස හරිම ලස්සනයි. ගොඩක් එන්ජොයි කරා, සතුටු වුණා. ලස්සන අත්දැකීමක්. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝස් බලන්න මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉතින් එහෙනම් මං අදට ගිහින් එන්නම්. Thanks for watching. Love you guys. Bye bye.